කාගෙන්වත් හොඳ නාම නම් බලාපොරොත්තු වෙන්න එපා. ඔව්ව බලාපොරොත්තු වෙලා ඉඳලා ඔව්ව ලැබුණ නැති වුණාම මොකද වෙන්නේ? එතකොට හරි දුකයි. එතකොට දරා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ කම්පා වෙනවා. ඊට පස්සේ දුකටපත් වෙනවා. ඒ කම්පාවේ අවසානයේ වෙනතුනේ අකුසල කර්මයක් වෙන්න පුළුවන්. හෘද සාක්ෂියේ තියෙනවා ලියවෙච්ච අවංක සිතුවිල්ල. හෘද සාක්ෂිය දන්නා මේක හරි මේක වැරදි කියලා. ඒ හෘද සාක්ෂියට අනුව කටයුතු කරන්න. ඒ නිසා අර අපේ සැප සතුට තීරණය කරන්න පුරුදු වෙන්න. පින්මත අනුමතද සැප සතුට තීරණය කරන්න ඕනේ. අපි මත තීරණය කරන්න. මම කරන දේ මම කියන දේ හරිනම් බුදුහාමුදුරුවෝ කියනවා ඊ වේරේන වේරා අසවලාමට බැන්නා ගැහුවා. ඊට පස්සේ අසවලාමට වෛර කරා. වෛරයෙන් වෛරය තව දුරටත් නඩත්තු කරන්න එපා. තරහෙන් තරහව තව දුරටත් නඩත්තු කරන්න එපා. ක්‍රෝධයෙන් ක්‍රෝධය තව දුරටත් නඩත්තු කරන්න එපා. වෛරක්කාරකම් කරන පිරිමහන සියලු දෙනාටම අද ඉඳන් පුරුදු වෙන්න මෛත්‍රී කරන්න. එහෙමයි කියලා මිනිස්සුන්ගේ ගෙවල් ගන්න ගිහලා බලෙන් කතා කරන්න යන්නත් එපා. මං තරහ නැහැ කියලා එල්ලි එල්ලි යන්න ඕනද? මං එහෙම කියනව නෙමෙයි හොඳ. අනේක තුල මොන අසත්පුරුෂකම තිබ්බත් කමක් නැහැ. පින්නතුනි අපි ගාව තියෙන සත්පුරුෂකම තියාගන්න. අනේක මොන උදව්ව ඔය ජීවිතේ නොකරලා තිබ්බත් කමක් නැහැ. ඇල්වතුර වීදුරුවක් හරි දෙන්න chance එකක් එයි. වචනකින් හරි සංග්‍රහ කරන්න අවස්ථාවක් එයි. මම යෝජනා කරනවා ඒ අවස්ථාව නම් මග හරින්න එපා.